Oami mang mai prick me. මොකක්? Wala awabit. ඔව්වනේ අද ටිකක් වේලාවකින් පැනගත්තා. මොනවද කටයුතු කර කන්නේ? Bikami abagetiyak anin. Me ura hititi ambarella ranindra. ඇම්බරෙල්ලා යම්බගෙටයි ගන්න ඔයාට දුක දුකද? Oami mang mai prick me. මොකක්? ඒක වෙන්න බෑනේ. ඒක වෙන්න බැරි මොකද ඔයා ගෙදරලා තියෙන්නේ නෑ. ඒක කොහොමවත් වෙන්න බෑ බියුමි. වෙන්න බැරියේ පුරාගේ පෙනලා තියෙන්නේ විශ්වාස නැත්තම් වෙන්න බලනවා දෙකින් චෙක් කරන්න ඕනේ අනේ දෙයියනේ දෙයියන්ටම ඔප්පු වෙන්න කොහමද ආයි මේම උනේ? මම දන්න දීප දෙරම දාලානේ මේ වැඩ කටයුතු දෙරම කරේ. දැන් බලනවා පඩිපේලිය වගේ අතරයි මේකත් ආවම පහයි. තමුන්ට බැරි වුණාද ඔය ටිකක් පරිස්සම් වෙන්න. පරිස්සම් වෙන්න මම මොකන පරිස්සම් වෙන්නද මේ රයිට් නෝද මද පාලනකම කීවයක් කියලා වෙන්න හදති අමුසිනි මැද්දක පැනලා කීවේ ගෑනුන් කොහෙකම කියලා දෙන්න ඕද නැත් ඊට පස්සේ ගෑනු ඕව කරාදත්තා බබරේ මිනටින්ද බය නැතුව වටේවත් යන්න පුළුවන් කියලා කයිය දහලා ඔය පොරගෙන තියෙන්නේ ඉදිය පාරත් අමුසි වෙබේ වරද්ද දත්ත මේ පාලත් දේ වරද්ද රත්තා ගිය පාර වැරදුනේ මිඩ්නයිට් නෝන පොදු මිටක් පෙන්නලා මෙන්න මේමයි මේකට මේක දාන්න කියලා පෙන්නපු එක මමත් හැමදාම පොදු මිටට දාන්න ගිහිල්ලානේ ආවේ. හරි ඉතින් මේ පාර මිඩ්නයිට් නෝන කියලා ගුම්මනේ ගිය පාර පොසු මිට දත්තේ උදාහරණයකද මේක පස්සේ එහෙන කරන්න එපා කියන. ඒ විතරක් නෙමෙයි මේක දාන්නේ කොහොමද මේක දාන්නේ කොහොමද කියලා හැමදේම කරලා බලලා පෙන්නලා සරු නිසරු දවසු කියලා දීලා මේම කෙරුවොත් කවදාවත් කොහොමවත්ම අනවශ්‍ය කැප්ටීම සිද්ධ වෙන්නේ නැහැ කියලා හැමදේම කියලා දීලා සාතික වුණානේ ওই මිඩ්නයිට් නෝනා. එහෙනම් කොහොමද මෙහිම වුනේ? අනේ වල්ලන්නේ තින්ද වමෙක් ගයික් නෝනත් එක්ක බියරවම් ග්‍රීන් ඔන්න මරලා වද කියන්න බෑ මේන්ද බෑ මට ඔයාව විශ්වාසයි පියුමි ඔයාගේ කිසි වරදක් නෑ මේකට සම්පූර්ණ වග කියන්න ඕන මිඩ්නයිට් නෝනා බං උන්දා ආම්බෙලා උන්දට හොඳ පාඩමක් උගන්නලා හරියටම දැනගෙන ඉන්නම්කො මේක උනේ කොහොමද කියලා මිඩ්නයිට් නෝනා තමිත එන්න ඉඳ ගන්න. ඉඳ ගන්න නෙවෙයි නෝනා වහ ගන්න වෙලා තියෙන්නේ වහ. ඒ මොකද තමිත? අන්න අරේ පියුමි ආයෙත් ප්‍රෙග්නන්ට් වෙලා නෝනා. මොනවා? පියුමි ප්‍රෙග්නන්ට් වෙලා? ඒ කොහමද? ඒ කොහොමද කියලා දැනගන්න තමයි මමත් මේ ආවේ නෝනා. ඒක කොහොමද මේ කියලා මම කොහොමද මනුස්සයෝ තන්නේ මේ එතකොට මේ ඔය ඉන්නේ ඉන්නේ පහද හරිද දැන් මේ ඉන්නේ පහ නෝනා මේකයි නෝනා අපිට දරුවෝ වැඩි නෑ නමුත් මට දැනගන්න ඕනේ මෙච්චර පරිස්සම් වෙලා මේක උනේ කොහොමද කියලා විතරයි ඈදා මිට ගිය පාර වගේ තමුස් ගැරද කුසුමිටට දාලා නිදාගන්න ගියේ විකාර කතා කරනවද නෝනා ගිය පාර එහෙම උනේ මගේ නොදැනුවත්කම නිසායි මේ පාර නෝනා කියපු සියලුම දේවල් පොතක ලියාගෙන ඒ විදිහටමයි ජීවත් උනේ ඒයින් පිට කිසිම දෙයක් කෙරුවේ නෑ එච්චර පරිස්සමට ඉඳලා කොහමද නෝනා මේව උනේ එච්චර පරිස්සම් වෙලා මෙච්චර දෙයක් වුණා නම් වෙලා තියෙන දේ මට හිතා ගන්න පුළුවන් හිතා ගන්න පුළුවන් නේද නෝනා තමයි මේකට සම්පූර්ණ වග කියන්න ඕනේ මම වග කියන කෙල්මල නෙමෙයි යෝල් මම මේ කියන්නේ මම මේ කල්පනා කරන්න වෙලා තියෙන දේ තමසිට පැහැදිලි කරන්නේ කොහොමද කියලා කොහොම හරි කමන්නේ නෝනා මේකෙන් නිදහස් වෙන්න ඕන නම් මට පැහැදිලි කරලා දෙන්න ඕනේ කොහොමද මේක උනේ කියලා එච්චරයි හරි දමිත වෙබියම් මෙන්න එහෙම කීයදද උදේ 7ට විතර ගෙදරින් ගිහිල්ලා කොහොමත් රෑ 8 වෙන්න ඉස්සෙල්ලා නම් ගෙදරට එනවා නෝනා දැම් කරරිග රාම දහත්තේම තියෙනවාට ඒ ඉස්සරහ සෝක් රටාප ගහක් තියෙනවා ඉතුරාම මී පැණි වගේ ගෙඩි දැන් ඉතින් නෝනා කියන්නේ මං නැති අතර මේ අඹ ගහකට රින්ගලා පියුමි ප්‍රෙග්නන්ට් වුණා කියලාද අයියෝ නෑ මෝඩයෝ
අපි හිතමු ඒ අඹ ගහේ හොඳ ලස්සන නාඹර අඹ ගෙඩියක් ඇදිලා තියෙනවා කියලා. මැට්ටක් හොබහයි. ඒ අඹ ගෙඩිය කාදිද? වෙන කාගේද? ඒ අඹ ගහේ ගෙඩිය ඉතින් මගේනේ නෝනා. අන්නේ ඔහේගේ අඹ ගෙඩියට අපි හිතමු ඔහේ පොල්ලකින් ගහනවා ඒ අඹ ගෙඩිය වැටෙන්නෙම නෑ. අනේ නෝනෝ. අඹ ගෙඩිය මගේ වුණත් මං එහෙම පොළු ගහන්න යන්නේ නෑ නෝනෝ. මොකද අඹ ගෙඩිය තැලෙනවනේ. ඒ තරම් ආදිමයක්. අඹ ගෙඩිය තැලෙන් කියලා දමිත අඹ ගෙඩියට පොල්ලෙන් ගන්නෙ නෑ නේද? අපි නිකන් හිතමුකෝ දමිත පොල්ලක් කරන්නේ මේ අඹ ගෙඩියට ගහනවා ඒත් මේ අඹ ගෙඩිය වැටෙන්නේ නෑ. දැන් දමිතට විශ්වාසද මේ අඹ ගෙඩිය වැටෙන එකක් නෑමයි කියලා. මම හෙමින් පොළු ගැහුවට ඕකේ අඹ වැටෙන්නේ නෑ නෝනා. ඒක මට හොඳටම විශ්වාසයි. හැබැයි පිට දවසක් දමිතගේ ගෙරෙද්දී ඒ අඹ ගෙඩිය මැක්ටිනේ. අඹ ගෙඩිය මැකිලා කොහොමද එහෙම වුනේ? සුවර් එකටම වෙන එකේ පොල්ලකින් ගහන්න නැති නෝනා. අනිවාර්යෙන්ම වෙන එකේ පොල්ලකින් ගහන්න නැති. ඔය තේරුනේ. දැන් ඉතින් හිත හදන් ගෙදර යන්න. මගේ අම්මෝ මයිහානකයි දැන් දැක්වේ අයි මයි මල කෙලියයි අයියෝ මගේ අම්මෝ මොකටද මං බැඳගත්තේ